හැමදිනකටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් ගැන. අද අපි කතා කරන්න යන්නේ මනෝවිද්‍යාත්මක පර්යේෂණයක් ගැන. මේක හරියටම සිද්ධ වෙන්නේ 1971 දී. අපි මේකට කියනවා ස්ටැන්ෆර්ඩ් ප්‍රිසන් එක්ස්පෙරිමන්ට්. එහෙම නැත්නම් ස්ටැන්ෆර්ඩ් බන්ධනාගාර අත්හදා බැලීම කියලා. ඉතින් 1971 දී මනෝවිද්‍යාඥයෙක් වෙච්ච ෆිලිප් සිම්බාඩෝ කියන කෙනා මේ කුප්‍රකට ස්ටැන්ෆර්ඩ් බන්ධනාගාර අත්හදා බැලීම සිදු කළා. මේ අධ්‍යයනය සඳහා ඔහු සෞඛ්‍ය සම්පන්න ශිෂ්‍ය 24 දෙනෙක් බඳව ගත්තා. මේ 24 දෙනාව අනුරුවක් ලෙස සකස් කරපු බන්ධනාගාර පරිසරයක් තුළ සිරකරුවන්ගේ සහ ආරක්ෂකයින්ගේ භූමිකාවන් ඉටු කරන්න අහඹු ලෙස අනුයුක්ත කරා. මේ අත්හදා බැලීම සති දෙකක කාලයක් තිස්සේ පවත්වන්න අදහස් කරගෙන හිටියත් ඒකට සහභාගී වුණු මේ ශිෂ්‍යයන් 24 දෙනාගේ බියජනක හා ආක්‍රමණකාරී හැසිරීම නිසා මේ අත්හදා බැලීම දින 6කට පස්සේ අවසන් කරන්න සිදු වුණා. මේකෙදි මේ ආරක්ෂකයින් ලෙස අනුයුක්ත කරපු ළමයි දැඩි ලෙස ඒකාධිපති නීති ක්‍රියාත්මක කරමින් සිරකරුවන් ලෙස හැසිරිච්ච ළමයින්ට දැඩි ලෙස කායික සහ මානසික ව්‍යාකූලත්වයට පත් කරමින් ඊටාම පහත් මානසික හැසිරීමක් පෙන්වම් කරා. මේ අතරේ සිරකරුවන්ට ඊටාම යටහත් පහත් ලෙස මානසික අවපීඩනය සහ මානසික ආතතිය වගේම මානසික ව්‍යාකූලත්වයට පත් වෙන සිද්ධ වුණා. කෙසේ වෙතත් මේ අත්හදා බැලීම හා සමානව වැදගත් වන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ඒ කාලේ සිම්බාඩෝගේ සහායකයෙක් මෙන්ම මිතුරියක් වෙච්ච ක්‍රිස්ටිනා මස්ලාජ්ගේ භූමිකාව. මස්ලාජ් අත්හදා බැලීම නැරඹීමට ගිය අවස්ථාවේ ඇය සිරකරුවන් සහ ආරක්ෂකයින්ගේ මේ අසාමාන්‍ය හැසිරීම් වලින් දැඩි ලෙස බීතියටපත් වෙනවා. ඊට පස්සේ සිම්බාඩෝට සිය කනස්සල්ල හා නොසතුට පළ කරන්න වුණා. යටහත් පහත් සිරකරුවෙක් වගේ නැතුව මස්ලාජ්ගේ කටහඬ ගොඩක් දරුණු එකක් බවට ඒ වෙලාවේ සිම්බාඩෝට තේරුණා. කොහොම නමුත් ඇය මිතුරක හා සමාන ලෙස සිම්බාඩෝට කතා කරලා ඔහු අන්තිමේදී මස්ලාජ්ට සමන් දෙන තත්ත්වයට පත් කරගන්න මස්ලාජ්ට හැකි වුණා. තමාගේ අත්හදා බැලීම අවසන් කිරීමට සිම්බාඩෝගත් තීරණය මස්ලාජ් සතු කතා කිරීමේ බලයට ප්‍රබල සාක්ෂියක් වෙනවා. ඒ වෙලාවේ මස්ලාජ් ඔහුව දිරිගන්නමින් උනන්දු කරමින් හිටියනම් නැත්තම් නිහඬව පැත්තකට වෙලා බලාගෙන හිටියනම් සිදුවෙන්න ගිය හානිය තවත් වැඩි වෙන්න තිබුණා. ඒ වෙනුවට මස්ලාජ්ගේ මේ මැදිහත් වීම මේ අත්හදා බැලීම අවසන් කිරීමට හේතු අතර මනෝවිද්‍යාඥයෙකු වුණත් මිනිසෙක් සතුව තිබිය යුතු සංවේදනය, අනුකම්පාව සහ වගවීමේ වැදගත්කම ඉස්මතු කරන්න සමත් වුණා. මේ පර්යේෂණය එකල ගොඩක් මනෝවිද්‍යාඥයෝ මිනිස්සු වගේ අය ප්‍රතික්ෂේප කරා. ඒකට හේතුව තමයි මේකේ මිනිස්සුන්ගේ ගොඩක් ආචාර ධර්ම කඩ වෙලා තිබ්බා. මොකද Tamanට ඕන විදිහට මිනිස්සුන්ව ඒ වගේ මානසික ව්‍යාකූලත්වයට පත් කරන්න කිසි කෙනෙක්ට අයිතියක් තිබුණේ නැහැ. එදා මස්ලාජ් සිම්බාඩෝට ඒ විදිහට නොකර ඉන්න මේ මානසික ව්‍යාකූලත්වය තව දරුණු වෙන්න තිබ්බා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ සිම්බාඩෝගේ පරීක්ෂණය ගැන? ඔයාලගේ අදහස් කොහොමද මේ ගැන? ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඔයාලා මේ ගැන වෙන විදිහකට හිතනවා නම් ඒකත් කමෙන්ට් එකකින් දාන්න. මේ වගේ මනෝවිද්‍යාත්මක කරුණු වගේම අපි ගවේෂණය කරන තව විෂයක් තමයි ආකර්ෂණීය නීතිය කියන්නේ. ඉදිරියේදී මනෝවිද්‍යාත්මක පරීක්ෂණ, ආකර්ෂණීය නීතිය හා සම්බන්ධ වැදගත් අලුත් දේවල්, ඒ වගේම ඒන්ජල් නම්බර්ස් සහ තවත් වැදගත් කරුණු රාශියක් ඉදිරියේදී මේ නාලිකාවෙන් ඔයාලා වෙතට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට මම නවතින්නම්. ඔයාලා හැමදිනාටම
සුබ දවසක්.